කියලා හිතුවොත් අපි ගොඩාක් ඉන්ඩස්ට්‍රි කට්ටියත් එක්ක අපි සම්බන්ධ වෙලා හොස්පිටලුත් එක්ක රිසර්ච් R&D ලැබ් උත් එක්ක අනිත් එක මේ කොස්මෙටික් මොකද්ද අර කොස්මෙටික් පැත්තේ ගොඩාක් R&D ලැබ්ස් තියෙනවා මේ ඉම්ප්ලිමන්ටේෂන් පැත්තක් තියෙනවා අනිත් එක අර ෆාමසි ෆාමකොලොජි පැත්තේ ගොඩාක් කම්පනීස් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ එයාලත් එක්ක අපි සම්බන්ධ වෙලා ඔයාලට 1 month නැත්නම් 3 months 6 months තාම අපි මේ මොකද්ද 6 months නම් අපි දෙපාර තුන් පාරක් කරලා තියෙනවා හැබැයි තාම 6 months වලට අපිට ස්ටුඩන්ට්ස් රෙජිස්ටර්ඩ් වෙලා නැහැ හැබැයි අපි ඕපන් වෙලා තියෙන්නේ 1 month internship දැනට අපේ ගාව තියෙන ප්‍රෝග්‍රෑම් එකක් 1 month අනිත් එකක් 3 months දැන් අපි internship එකේ මොකද්ද කරන්නේ කියලා හිතුවොත් අපි මේ දැන් කියමුකෝ මේ ඔයා ෆාමසි එකට ඉන්ටර්න්ෂිප් එකට ගියාම ඔයාලට මේ මොකද්ද ෆාමසි එකේ කොහොමද වර්ක් වෙන්නේ බේත් මේ කොහොමද සප්ලයි කරන්නේ ඒගොල්ලන්ගේ තනිකර ෆාමසි නොලෙජ් විතරක්නේ හම්බෙන්නේ අපේ ඉන්ටර්න්ෂිප් ඕවරෝල් ඉන්ටර්න්ෂිප්ස් ඒ කියන්නේ දැන් අපි ෆාමසි ඔයාලත් එක්ක ෆාමසිට යනවා හොස්පිටල් පැත්තටත් යනවා R&D පැත්තටත් යනවා එතකොට ඔයාලට මේ බයෝමෙඩිකල් සයන්ස් ඇතුලේ තියෙන ඉන්ඩස්ට්‍රි ඔක්කොම ඔයාට එක පාටම ඉගෙන ගන්න පුළුවන්. right ඒ විදිහට තමයි අපේ කරිකුලම්ස් ටික මොඩිෆිකේෂන්ස් වෙලා තියෙන්නේ. අනිත් එක අපේ ක්ලාසස් ටික ඔක්කොම සැටර්ඩේ සන්ඩේස් විදිහට. ඒ කියන්නේ අනිවාර්යෙන් සැටර්ඩේ සන්ඩේස් තමයි කියලා මම කියන්නේ. ඒක බැච් එකේ අපි ගත්තොත් මේ ළමයි 10 දෙනෙක්ගේ මම හිතන්නේ මම ඒක අපේ HR කට්ටියට තමයි කතා කරන්න ඕනේ එක බැච් එකේ කී දෙනෙක් විතර ඉන්නේ කියලා. හැබැයි 15 to 20 ස්ටුඩන්ට්ස් තමයි අපි වැඩි ප්‍රමාණයට ඇතුළට ගන්නෙ. එයාලට අපි මුලින්ම කන්ෆර්ම් කරනවා ඒගොල්ලන්ගේ ෆ්‍රී ටයිම්ස් කොහොමද කියලා. කියමුකෝ ඔයාට සැටර්ඩේ සන්ඩේ ෆ්‍රී කියලා කියනවා. අනිත් ළමයි පිටරටවලත් ළමයිත් වෙනවා. එයාලට සැටර්ඩේ සන්ඩේස් ෆ්‍රී නෑ කියලා කියනවා. එතකොට අපිට අමාරුයි මේ අනිවාර්යෙන් සැටර්ඩේ සන්ඩේස් තමයි අපිට කරන්න පුළුවන් කියලා කියන එක. හැබැයි අපිට මේ හැමෝටම කතා කරලා ජෙනරල් ටයිම් ටේබල් එකක් අපි දානවා. මෙන්න මේ දවස්වල අපි අපේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක. මෙච්චර වෙලාවටත් අපේ ට්‍රේනින් සෙෂන්ස් ටික මේ ඔන්ලයින් හරහා හරි ෆිසිකලි හරහා හරි අපි දෙනවා කියලා අපි මොඩිෆයි කරලා තමයි ළමයිට දෙන්නේ. මෙන්න මේ වගේ ප්ලෑන්ස් වලට තමයි අපි යන්නේ. yes ලක්මිට තේරුණාද අපේ ඉන්ටර්න්ෂිප් එකේ කොහොමද යන්නේ ඒක වෙනස මොකක්ද කියලා? ඔව් සර් තේරුණා. ඕකේ. එතකොට ලක්මිට කැමති නම් ලක්මි ඊළඟ බැච් එකේ ජොයින් වෙන්න පුළුවන්. මේ ඔයාට කැමති නම් අපේ WhatsApp එකේ මෙසේජ් එකක් දාන්න ඩීටේල්ස් ටික කොහොමද payments කොහොමද කියලා. අනිත් එක 1 month internship වලටද කැමති නැත්නම් 3 month internship වලටද කැමති. ඔයාලට මේ මොකක් මේකේ මොකක්ද ඒ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ කියන්නේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ අපි මොකද්ද කියලා දෙන්නේ කියලාද අහන්නේ. hello hello ලක්මි ආ මියුට් වෙලා සර් මේ ඒක එකපාරට කට් වුණා. කොහොමද කියන්නේ දැන් ඒ කියන්නේ සර් මට දැනගන්න දැන් ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ ක්ලාස් මොඩියුල් ඒ කියන්නේ මේ ඔන්ලයින් විදිහටද යන්නේ? නෝට්සස් ටික යන්නේ ඔන්ලයින් විදියට. ඒ කියන්නේ දැන් කියමුකෝ අපේ ඔන්ලයින් ඉන්ටර්න්ෂිප් එකෙන් තියන්නේ බයෝමෙඩිකල් මොකද්ද මොඩියුල් එකක් තියෙනවා මෙඩිකල් කෝඩින් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ඉන්ටර්න්ෂිප් එකේ ඔයාලාට අලුත් ඉන්ඩස්ට්‍රීස් අලුත් ඔපචුනිටිස් කොහොමද කොච්චරද තියෙන්නේ කියලා තමයි අපි ඔයාලාට ට්‍රේනින්ග්ස් විදියට එකක් දෙන්නේ. තනිකඩ ලැබ්ස් විතරක් අපි ඔයාලා කියලා දෙන්න. තනිකඩ ෆාමසි පැත්තේ කියලා දෙන්න. ඔයාලාට පුළුවන් තරම් මොකද්ද ඉන්ඩස්ට්‍රි වලටත් මේ ජොයින් වෙන්න පුළුවන් කියලා ඒ ටික ඔක්කොම ඔයාලාට කියලා දෙන්න. දැන් කියමුකෝ මම එක දෙයක් කියන්නම්. මම ඒක මේ උදාහරණයක් කියන්නම්. එතකොට ඔයාලට ලේසියෙන් කියන්න මෙයාලට.
අපේ මොඩියුල් එකක් තියෙනවා ඉන්ටර්න්ෂිප් 3 months ඉන්ටර්න්ෂිප් වලත් අපේ මොඩියුල් එකක් තියෙනවා මෙඩිකල් කෝඩින් and මෙඩිකල් බිල්ලින් කියලා ඉන්ටර්න්ෂිප් මේ මොඩියුල් එකක්. ඒක මොඩියුල් එකක්. ඒ මොඩියුල් එකෙන් ගත්තොත් මේ අපේ අර ට්‍රේනර් කෙනෙක් ඉන්නවා අපේ කෝඩින් ට්‍රේනර් කෙනෙක් ඉන්නවා ඉන්දියාවල. එතකොට එයා කියලා දෙන්න කියලා නෝට්ස්ුයි තියරිස් කොහොමද කියලා එයා ඉන්දියාවල ඉඳලා ඔයාලට කියලා දෙනවා. අනිත් එක අපි ලංකාවේ ඉන්න නිසා අපි ඔයාලව ෆිසිකලි අරන් යනවා ලැබ්ස් වලට කොස්මෙටික් පැත්තේ R&D ලැබ්ස් වලට. අන්න ඒ විදිහට තමයි මේ අපි මේ අර මික්ස් මෝඩ් විදිහට තමයි අපේ ට්‍රේනින්ග්ස් ටික ඔක්කොම යන්නේ. ඔන්ලයින් එකෙන් ගොඩක් දේවල් අපි නෝට්ස් පැත්තට කවර් කරනවා ෆිසිකල් පැත්තේත් ඔයාලව අරන් යන හොස්පිටල් පැත්තේ ලැබ් පැත්තේ ඒ විදිහට ෆිසිකලි ඉගෙන ගන්න. ඒ විදිහට තමයි මික්ස් මෝඩ් තමයි අපේ 3 month ඉන්ටර්න්ෂිප්. හරි සර්. එතකොට අපිට ඒ කියන්නේ අර මේ ඒ ලැබ්ස් වලටත් ඒවත් අපිට ෆිසිකලි අරන් යනවා එහෙම. ඔව් ෆිසිකල් මේ සෙෂන්ස් දෙනවා. සමහර අයත් ඉන්නවා ලක්නේ පිටරට ඉඳ අපිට ඉන්ටර්න්ෂිප්ස් ගන්න අය. එයාලට ෆිසිකලි එන්න බැහැනේ. එයාලට තමයි අපි තනිකර ඔක්කොම රෙකෝඩ් කරලා එයාලට ලින්ක්ස් දෙනවා තනිකර බලලා අපිට මොකක් හරි ඩවුට්ස් තිබ්බා නම් අහගන්න. අපි ගොඩක් අසයින්මන්ට්ස් විදියට එයාලට ගොඩක් ප්‍රශ්න අහනවා. එයාලට ඒ දේවල් ටික ඔක්කොම තේරුණාද කියලා චෙක් කරලා තමයි අපි ඊට පස්සේ තමයි සර්ටිෆිකේට්ස් ඉෂු කරන්නේ. අපේ ඉන්ටර්න්ෂිප් වලට පස්සේ අපි ඔයාලට දෙන්නේ රෙකග්නයිස් සර්ටිෆිකේට් එකයි රෙකමෙන්ඩේෂන් ලෙටර් එක. රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් මේ ගොඩාක් කට්ටිය දෙන්නේ නැහැ. අපි දෙන්නේ මොකද්ද රෙකමෙන්ඩේෂන් එකේ ඔයාලා මොන මොඩියුල්ස් ඔයාලා ඉගෙන ගත්තේ ඒ මොඩියුල්ස් කී ස්කිල්ස් පැත්තේ. ඒ මොඩියුල්ස් ඉගෙන ගත්තාම ඔයාලාට ආපු ස්කිල්ස් කොච්චරද ස්කිල්ස් කොහොමද කියලා අපි තනිකර විස්තර ලෙටර් එකක් දෙනවා. ඒ කියන්නේ රෙකමෙන්ඩේෂන් ලෙටර් එක. ඒ ටික කියවුවාම දැන් ඔයා ඉන්ටර්වියු එකට යනවා කියලා කියමුකෝ. ඔයා අර රෙකමෙන්ඩේෂන් ලෙටර් එක පෙන්නුවාම මේ එයා කියවනවා. ඊට පස්සේ එයාලට අඳුර ගන්න පුළුවන් ඔයා කොහොමද යුනික් විදියට. ඒ කියන්නේ ආපු කට්ටියට ඉඳලා ඔයා යුනික්. ඔයාලාගේ මේ ස්පෙෂල් ස්කිල්ස් මොකක්ද? මේ වගේ ට්‍රේනින්ග්ස් වලට ඔයාලා ගියලා තියෙනවා. මේ වගේ මේ ස්කිල්ස් ඔයාලට ඇවිල්ලා තියෙනවා කියලා එයාලට ඔයාව අඳුර ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපේ සර්ටිෆිකේට්ස් උයි රෙකමෙන්ඩේෂන් ලෙටර් වැඩ කරන්නේ. සර්ටිෆිකට් එක එතකොට සර් කොහොමද ඒ කියන්නේ ඒක ඉෂුව කරන්නේ මම ඒ කෝස් එක මාස 3 ඉවර වුණාට පස්සේ? ඔව්. ඔයා 3 month internship එකක් ගත්තොත් මාස 3 ඉවර වුණා. ඒකේ වැලිඩිටි එක එතකොට අපිට ඕන කම්පැනි එකකට ඔයා ඕන කම්පැනි එකක පෙන්නන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද්ද අපි සර්ටිෆිකේට් කියන්නේ ඒක අතාචි වගේ. ඒ කියන්නේ ඒක මේ සාක්ෂියක්. ඔයා ඇත්තටම ඉන්ටර්න්ෂිප් එකක් මේ කම්පැනි එකේ ගත්තා කියන්නේ. ඒක සර්ටිෆිකේට්. ඊට පස්සේ ඊට අමතරව අපි දෙන්නේ ලෙටර් එකක්. අපි සර්ටිෆිකේට් එකේ මේ තනිකර මේ essay විදියට අපිට ලියන්න බෑනේ. ඔයා මොකද්ද මොඩියුල්ස් වලට යන්නේ කියලා. එතකොට ට්‍රාන්ස්ක්‍රිප්ට් විදියට තමයි අපි දෙන්නේ අර රෙකමෙන්ඩේෂන් ලෙටර් එක. අර ලෙටර් එකේ තමයි එයාලට අඳුර ගන්න පුළුවන් ඔයා මොන මොඩියුල්ස් ටිකෙන් ගියලා තියෙන්නේ කියලා. ලැබ් විසිට්ස් ෆිසිකල් ඒ වගේ එයාලට අඳුර ගන්න. ඒකයි මෙන්න මේ විදියට තමයි අපේ ඉන්ටර්න්ෂිප්ස් එකක් අපි ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් ළමයි ඇවිල්ලා ඉන්නවා දැනටත් මේ ඉන්ටර්න්ෂිප් එකක් මේ අවුරුදු පටන් ගත්තාම බැච් දෙකක් අපි ඔල්රෙඩි කරලා ඉවරයි ජනවරි එකේ. ඊට පස්සේ දැන් ෆෙබ්‍රුවරි ඉන්ටේක් එකක් යනවා තාම. ඔව් සර්. ඒතකොට මේ ප්‍රයිස් ඒ ටික කොහොමද දැනගන්නේ? ප්‍රයිස් ටික අපේ ෆිනෑන්ෂියල් පැත්තට තමයි අපි ෆිනෑන්ෂියල් මේ ඔයගොල්ලන්ගේ ප්‍රයිසස් කොහොමද කියලා අපේ ෆිනෑන්ෂියල් පැත්තේ කට්ටිය තමයි ඔයාලට කතා කරයි. ඔයාට ඇත්තටම ජොයින් වෙන්න කැමති නම් අපේ WhatsApp එකේ මේ ජොයින් වෙන්න කැමති කියලා මෙසේජ් එකක් දාන්න. එතකොට අපේ ෆිනෑන්ස් පැත්තෙන් කවුරු හරි ඔයාලට විස්තර ටිකක් දෙයි. ඒ කියන්නේ 1 month internship වලට කොච්චරද 3 month internships වලට කොච්චරද මොන නම්බර් එකටද දාන්න ඕනේ? අර සර්ට මෙසේජ් එක දාපුවද? ඒක තමයි අපේ ඔෆිෂියල් WhatsApp එක. ඒක හැමෝටම ඇක්සස් තියෙනවා අපේ කම්පැනි එක ඇතුලේ ෆිනෑන්ෂියල් කට්ටියටත්, ඇඩ්මිනිස්ට්‍රේෂන් කට්ටියටත්, ට්‍රේනර්ස්ලට. මම කන්සල්ටේෂන් මම කරන්නේ කන්සල්ට් මම ටෙක්නිකල් කන්සල්ට්. එතකොට මම ෆිනෑන්ෂියල් පැත්තේ මම ගොඩක් කතා කරන්නේ සමහර විට අර ස්පෙෂල් ළමයිත් ඉන්නවා. ඒ කියන්නේ ස්පෙෂල් කේසස් මම තනිකර හැන්ඩල් කරන කට්ටියට තමයි මම අර කෝසස් ෆිනෑන්ෂියල් පැත්තේ කතා කරන්නේ. නැත්තම් මේ ෆිනෑන්ෂියල් කට්ටියට ඔයාලට මෙසේජ් ටිකක් දායි. හරි සර්. හරි.
මට දැන් තේරුණා. හරි. මම දාන්නම්. ඕකේ. ඕකේ දාන්න ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ස්ලාටත් කියන්න මෙන්න මේ වගේ එකක් තියෙනවා කියලා. එයාලටත් කැමති නම් ජොයින් වෙන්න. මම දන්න විදියට අර group participations වලටත් ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔයා තනියම මේ ඇවිල්ලා රෙජිස්ටර් වුණාට වඩා මේ අර group ඒ කියන්නේ දැන් ඔයා මේ කියමුකෝ ඔයා ෆ්‍රෙන්ඩ්ස්ලා 5 දෙනෙක් විතර ඇවිල්ලා ජොයින් වෙනවා කියලා එකපාරටම ඒ විදියට ආපු කට්ටියට ඩිස්කවුන්ට් දෙනවා. ඔයා පොඩ්ඩක් මේ මෙසේජ් එකක් දාගන්න හෙට නිවාඩු දවස. හෙට අපි ප්‍රයිවට් නිසා අපි ඒ කට්ටියට කවුරු හරි ඔයාට රිප්ලයි කරයි. හරි සර් මම දාන්නම්. දාන්න විස්තර ටිකක් ඔක්කොම අහගන්න. හරි සර් thank you so Okay, 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 okay. शुभ रात्रि. Okay, bye.